හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලට සුබ උදෑසනක් සහ සුබ දවසක් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝ බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න. ඉතින් වෙනදා වගේම මම මගේ කැඳ එකක් බිව්වා. ඒකේ නම් ඉතින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඔයාලට. ඊට පස්සේ ඉතින් අම්මට ටිකක් උයන්න උදව් කරලා මං ආවේ ටිකක් කාමරේ යස් කරලා එහෙම ලෑස්තිලා මං දැන් ටවුමට යන්න ඕනි. ඉතින් අපේ අයියා එනවනේ අද ගෙදර. ඉතින් එයා එනකොට එයාට මොනවා හරි කෑම බීම ටිකක් එහෙම ඉතින් ගෙදර මං ආසයි ඉතින් එයාට රස කෑම එහෙම ආවහම හදලා දෙන්න. ඒක තමයි මගේ ලොකුම සතුට. ඉතින් මං සින්දුවක් එහෙම දාගෙන තමයි වැඩ කරන්නේ. නැත්තම් බෑනේ කම්මැලිනේ. ඉතින් මං ඔයාලට මෙයාගේ වීඩියෝ ටිකක් ගත්තා දාන්න. ඊට පස්සේ ඉතින් මම දවල්ට කෑවා. අයියා එනකොට ටිකක් හවස් වුණා. ඒ නිසා මම දවල්ට කාලා එහෙම. ඇයි? බඩගිනි? ඕනේ දැන් කෑවනේ ඉතින් ඔයා. මෙයා ඔහොමම තමයි කාමරෙන් හෙල්ලෙන්නේවත් නෑ. මං කාමරෙන් එළියට ගියොත් මගේ පස්සෙන් ඇතුළට ආව මගේ පස්සෙන් ඇඳ උඩටලා ඉන්නවනම් එයා ඔහොම තමයි. එයා කොහොමත් ඔහොම කොච්චර මට ආදරේ වුණා මට අල්ලන්න දෙන්නේ නැහැ. දැන් දෙපාරම මට හපලා මම බෙහෙත් ඉදලා තියෙනවා. ඉතින් අර එයාගේ තුවාල එහෙම තියෙනවා මට ඒවටව බෙහෙත් දාගන්න ඉතින් විදියක් නැහැ. හපනවනේ. ඊට පස්සේ ඉතින් අයියා ආවා. එයාත් එක්ක එන ගමන් ඉතින් එළවලු එහෙම ගන්න ගියා. එයා බිම්මල් කන්න ආසයිනේ. ඉතින් එයාට බිම්මල් එකක් එහෙම අරගෙන අපි ඉතින් අපහු ගෙදර ආවා. මට ටවුමට යන වීඩියෝ මට කරන්න බැරි වුණා යාළුවනේ. මොකද මේ මට ගෙවල් ළඟින්ම වීලක් හම්බුණා. මම ඒකේ ගියා. ඉතින් මට මොකුත් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඉතින් එයා ආවා. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් යාළුවනේ මේ එක දවසින් ගේන vlog එකක් නෙවෙයි මේ දෙවෙනි දවසේ. මේ ඉතින් දවස් 2-3ක vlog එකක් තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. මේ ඉතින් අපේ අයියා මල් වගේක් හිටවනවා. මේ ඉතින් මට මේ දේවල් කරගන්න විදියක් නැහැනේ. මට බර උස්සන්න එහෙම හොඳ නැහැ. ඉතින් අයියා ආවම තමයි මේ දේවල් ඉතින් යාමට කරලා දෙන්නේ. ඉතින් දැන් අපි මල් තිබ්බ තැන බුලත් ඇලක් තිබ්බා. එතන ඉතින් අර මල් තියලා හින්දා බුලත් කඩන්න එහෙම යන විදියක් තිබ්බේ නෑ. ඊට පස්සේ මේ මල් ටික ඇන්තෝරියන් ටික ඊට මෙහා පැත්තට අරගෙන මේ දැන් අයියා දැන් පිළිවෙලටකට ඒක හදනවා. ඉතින් මේ දැන් ඔය එතන චුට්ටක් උදුළු ගාලා සුද්ධ කරලා එහෙම තියා පිළිවෙලක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයාත් මං වගේම ඇන්තෝරියම් පිස්සේ. මාත් ඇන්තෝරියම් වලට ආසයිනේ. එයාත් හරිම ආසයි ඇන්තෝරියම් වලට. ඉතින් එයාගෙත් වැඩේ ඇන්තෝරියම් මේ පැල හොයලා මට ගෙනත් දෙනවා. ඉතින් යාළුවනේ මං එදා ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ ඇන්තෝරියම් බීජ පැල කරන එකක්. ඒකේ ඔය යට තමයි ඒක දැන් පැලවීගෙන ඉන්නේ. ඉතින් මට හරිම සතුටුයි මේවා දකින්නකොට.
ඉතින් මමත් කීප සැරයක්ම පැල කරා. ඒ වුණාට ගොළු බෙල්ලන්ගෙන් එහෙම මම පැල පරිස්සම් කරන් ඉන්නේ හරිම අමාරුවෙන්. ඔයිට කලින් පැල ටික ගොළු බෙල්ලෝ කෑවා. ඉතින් ඔයාලත් ගොළු බෙල්ලන්ගෙන් පැල පරිස්සම් කරගන්න. ඊට පස්සේ මට ආයෙත් බීජ ටිකක් හම්බුණා. ඇන්තෝරියම් මල් පරාගණය කරනවා නම් ඔයාලා උදේ වරුවේ පරාගණය කරන්න. ඉතින් මමත් ඉතින් මේ කොහෙන් හරි හොයාගන්න ඇන්තෝරියම් තමයි ඉතින් ඔය පරාගණය කරන්නේ. ඒ වගේ එනවනේ ලස්සන මල්. ඉස්සරහට අපි ඒවා බලමු. ඊට පස්සේ ඉතින් මේ අපේ අම්මගේ චව්වැලේ චව් ගෙඩි දෙකක් හැදිලා තියෙනවා. බලන්නකො ලස්සන එකේ. ඊට පස්සේ ඉතින් මම දවල්ට උයන් ගත්තා. අයියා පරිප්පු කන්න ආසයිනේ. එයාට පරිප්පු ටිකක් උයලා තව ගෙදර තිබ්බා බීෆ් ගෙනල්ලා. ඉතින් මම නම් කන්නේ නෑ. ඒ වුණාට ඉතින් එයා කනවනේ. එයාට හදලා දෙන්න ඕනේනේ. මං කෑවේ නැති වුණාට. ඉතින් ඒකත් හැදුවා. ඉතින් ඔයාලට බීෆ් එක හදන විදිහේ මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ පරිප්පු එක. ඉතින් යාළුවනේ vlog එකේ අඩපාඩු ඇති. ඉතින් ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න දැන් මගේ පරිප්පු එක ඉදිලා ඉවරයි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ බීෆ් එක. ඊට පස්සේ ඉතින් මං අයියට බත් බෙදලා දුන්නා. පරිප්පුයි බීෆ් කරියකුයි විතරයි තියෙන්නේ. ඊට පස්සේ එයා කාලෙම අර ටික අස් කරලා දැන් ඔය අතු ගාන ගමන් ඉන්නේ. බුලත් වැල මේවා කරන්න කොටුවකුට එයා හැදුවනේ. එහා පැත්තෙන් පේන්නේ ඒක. බුලත් වලට ආයේ මැස්සක් අලුතෙන් ගැහුවා. ඊට පස්සේ ඔය තියෙන්නේ අපේ හබීතුමාගේ වැඩ. එයා ඔය ලස්සනට තියලා තියෙන්නේ ඇන්තෝරියම් පැල ටික. බලන්නකො ලස්සනට තියෙනවා. අර සීසීකඩ තියෙනවට වැඩිය ඒවා ලස්සනට තියෙනවා. මම දැන් ඔය කිරි කප් වලත් ඔය හදලා තියෙන්නේ ඇන්තෝරියම් පැල. මට අහුවෙන එකේ මම පැලයක් හම්බුනොත් අනිවාර්යෙන් පෝච්චි හොයා ඉන්නේ. මං ඒක හිටවනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ගියා ටවුමට. මොකද අපි දානයක් දෙන්න හිතන් ඉන්නා. ඒකට බඩු වගේක් ගන්න තිබ්බා. පිරිකරක් එහෙම ගත්තා. ඊට පස්සේ ඉතින් දානේ වීඩියෝ එක නම් මට දානේ දෙන ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. බබලා හම්බෙන්න අම්මලාටත් අපි බත් මුල් දුන්නා. ඒවත් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අපේ අයියා එයාටයි මටයි බත් මුලක් බැඳලා දැන් අපි ඔය කන්න තමා හදන්නේ. ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා තවත් ප්‍රෙග්නන්ට් අම්මලාට කෑම බත් මුල් හදලා දෙන්න. ඉතින් ඒක අපි ඔයාලට දැනුම් දෙන්නම්කෝ. ඔයාලා නුවරාවට කවුරු හරි හිටියොත් අපි ඒ දවස්වලට දැනුම් දෙන්නම්. ආස කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න අපි හදලා දෙන්නම්. දැම්ම නෙවෙයි.